ඉතින් මෙන්න මේ දත්ත අනුව පේනවා අනිත් රටවල් එක්ක අපි සංසන්දනාත්මකව බැලුවහම අපි තමයි ලෝකේ টොප් සයිස් එකෙන් ලොකු සෆායා ලෝකෙක ප්‍රොඩියුස් කරන්නේ. ලෝකයේ තියෙන ලොකුම බ්ලූ සෆායා 100 ගත්තොත් ඒ 100න් 54ක් හම්බෙලා තියෙන්නේ අපේ රටේ. ලෝකේ හම්බෙලා තියෙන මෙතුවක්කල් හම්බෙලා තියෙන ස්වභාවික බ්ලූ සෆායා 20 ගත්තොතින් 20න් ඔබ හිතන්නේ අපේ කීයක් ඇතිද කියලා? හරි අපි අද කතා කරන්න හදන්නේ ලංකාවේ සෆායා ලෝක ප්‍රසිද්ධියක් උසුලන්නේ මොන අතින්ද කියන එකයි. දැන් අපි ගත්තාම ක්වොලිටි එක ගත්තාම ක්වොලිටි එකකින් කාශ්මීර් පළවෙනි තැනට එනවා බ්ලූ සෆායා වල. දෙවෙනි තැනට බර්මා එනවා. තුන්වෙනි තැනට තමයි අපේ රටේ බ්ලූ සෆායා එන්නේ. හැබැයි අපේ රටේ බ්ලූ සෆායා ඇතුළු අනිත් සෆායා টොප්. මොකටද? සයිස් එක අතේ. ඉතින් අපි දන්නේ නැතුව ඉන්නේ මෙන්න මේ කාරණේ ගැන. GRS එකේ තියෙන දත්ත විශ්ලේෂණය කරපුවාම අපිට පෙනීගෙන යනවා ලෝකයේ තියෙන ලොකුම බ්ලූ සෆායා 100 ගත්තොත් නැචරල් බ්ලූ සෆායා 100 ගත්තොත් ඒ 100න් 54ක් හම්බෙලා තියෙන්නේ අපේ රටේ. ඒකට ඒකෙන්ම පේනවා අපේ රටින් හම්බෙන බ්ලූ සෆායා අනිත් රටවල් වලින් හම්බෙන බ්ලූ සෆායාට වැඩිය ප්‍රමාණයේ ලොකු ගල් තමයි අපිට හම්බෙන්නේ කියන එක. තවදුරටත් අපි කියොත් ලෝකේ හම්බෙලා තියෙන මෙතුවක්කල් හම්බෙලා තියෙන ස්වභාවික බ්ලූ සෆායා ස්වභාවික නිල් මැණික් 20 ගත්තොතින් 20න් ඔබ හිතන්නේ අපේ කීයක් ඇතිද කියලා? අපි ගාවති අපේ රටෙන් හම්බෙච්ච ඒවා තමයි 17ක්ම තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාවෙන් අපේ පේනවා අපේ රටෙන් හම්බෙන්නේ ලෝකයේ අනිත් රටවල් වලට වඩා විශාල නැත්නම් ප්‍රමාණයෙන් ලොකු සෆායා තමයි අපේ රටෙන් හම්බෙන්නේ කියන්නේ. ඒත් එක්කම දැන් අපි කතා කරේ බ්ලූ සෆායා ගැන විතරයි. අපි ගියොත් පද්මරාග ලෝකයේ තියෙන පද්මරාග නැචරල් පද්මරාග 100 ගත්තොත් ලොකුම සයිස් එකේ තියෙන 100 එකතු කරලා ගත්තොත් GRS එකේ data අනුව ලංකාවෙන් තමයි 88ක්ම හම්බෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකේ පේනවා අනිත් රටවල් වල හම්බෙච්ච ගණන් මේකේ ප්‍රස්තාරයෙන් අපිට දක්වලා තියෙනවා. තවත් අපි ගියොත් පුෂ්පරාග ගත්තොත් පුෂ්පරාග ලෝකයේ තියෙන නැචරල් පුෂ්පරාග 100 ගත්තොත් 100න් 90ක්ම හම්බෙලා තියෙන්නේ අපේ රටේ. ඉතින් මෙන්න මේ දත්ත අපි කියන දත්ත නෙවෙයි ලෝකයේ ප්‍රසිද්ධ GRS ලැබ් එකකින් නිකුත් කරපු දත්ත. ඉතින් මෙන්න මේ දත්ත අනුව පේනවා අනිත් රටවල් එක්ක අපි සංසන්දනාත්මකව බැලුවහම අපි තමයි ලෝකේ টොප් සයිස් එකෙන් ලොකු සෆායා ලෝකෙට ප්‍රොඩියුස් කරන්නේ. ඉතින් ඒ හින්දා අපි ක්වොලිටියෙන් තුන උනාට අපි තමයි ශ්‍රී ලංකාව තමයි ලෝකෙට ප්‍රමාණයෙන් විශාල සයිස් එකෙන් ලොකු කැරට් ප්‍රමාණය වැඩි ලොකු සෆායා ප්‍රොඩියුස් කරන්නේ. ඉතින් ඒකට තමයි අපේ සෆායා ඉන්ඩස්ට්‍රි එකේ ශ්‍රී ලංකන් සිලෝන් සෆායා වල තියෙන අයිකනික්ම දේ තමයි අපි තමයි සයිස් එකෙන් වැඩිම ගල් ලෝකෙට දායාද කරන්නේ. ඒ හින්දා අපි කියන්නේ ශ්‍රී ලංකා භූමියෙන් තමයි ලෝකෙට ලොකුම මැණික් දායාද කරන්නේ.